අයිබෝවන් මම මනෝජ් රම්බඩවලගේ අතර ඉතාම කෙටියෙම කියන්නම් මේ අතර මට ආපු අදහසක් මම ගොඩක් කට්ටියත් එක්ක සාකච්ඡා කරා හැමෝටම සුබ අලුත්තරක් වේවා මම අතර විශ් කළා දැම්ම ඉස්සෙල්ලා වීඩියෝවක්. ඉතින් 2020 මම හිතනවා හැමෝටම සාර්ථක වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම ඔයා දන්නා මේ ILR සිටුේෂන් එකේ ගොඩක් කට්ටිය වරි වෙලා ඉන්නවා. ඒ කියන්නේ අතරම මගෙත් ගොඩක් සහෝදර සහෝදරියට මේක ඉෆෙක්ට් වෙලා ඒගොල්ලෝ බයෙන් ඉන්නවා සාධාරණයි. මොකද අපිත් ඒ තත්ත්වෙක හිටියනම් අපිත් ඒ කල්පනා කරන්නේ කොහොමද මේ ප්‍රශ්නයක් වෙයිද අපිට ඉදිරියට එයිද මේ වගේ ප්‍රශ්නයක්. ඉතින් අතර මම දැක්කා ගෲප් එක ෂෙයා වෙනවා. මම අතර මමත් ඒකේ මම ඒක ඇක්සෙප්ට් කරා ගෲප් එක. අතර මේ ILR සම්බන්ධව ඒ කියන්නේ නැගෙන ප්‍රශ්නයකට ඒගොල්ලෝ ෆන්ඩ් එකක් රේස් කළා. ඒතර ඉස්සෙල්ලාම ෆන්ඩ් එකක් තිබුණේ නැහැ. ඉස්සෙල්ලා මට ආවා මෙහෙම ඒගොල්ලෝ පෙටිෂන් එකක් හරි මොකක් හරි කන්සල්ටේෂන් එකක් ගන්න හදනවා කියලා ලෝ ෆර්ම් එකකින් එංගලන්තේ ඉන්න ප්‍රධාන පෙළේ. ඉතින් ඒ ඇඩ්මින්ට මම පර්සනලි මම කතා කරා උදේ අතරම. ඉතින් යා අතරම හොඳ දෙයක් යාගේ හිත හොඳින් යා ඒක මට එක්ස්ප්ලেইন කරා මොකක්ද යා පටන් ගත්ත විදිය කියලා. ඉතින් හැබැයි මට හැංගෙන දේ මම කියන්න ඕනේ මම හිතනවා ඔයගොල්ලන්ට හැංගෙනවා නම් මේක ඊට වැඩි දෙයක් මේක සාර්ථකද අසාර්ථකද කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද මම හිතන දේ නෙමෙයි හැමෝම හිතන්නේ. ඉතින් ඇත්තටම මේකේ තුවාලේ තියෙන මිනිහා දන්නා තුවාලේ වේදනාව දන්නේ. ඉතින් මම මේකට කැමති වුණ නැති ඒකාංශයකින් සල්ලි, ඒ කියන්නේ සල්ලි එකතු කිරීමක් කළා අපි එක ලෝ ෆර්ම් එකකට දුන්නාම මේ ILR එක වෙනස් වෙයිද? ඇත්තටම මම දැක්ක ඉන්දියන්ස්ලා පාකිස්තානි නේපල්ස් ඒගොල්ලන්ගේ සොලිසිටර් ෆර්ම්ස් වලින් ඒගොල්ලෝ රේස් කරලා තියෙන වොයිසස්. ඉතින් මම ඕවරෝල් කිව්වේ අපේ ශ්‍රී ලාංකික ජනතාව ඉතාමත්ම කැමතියි උදව් කරන්න. ඒක පෙන්눔 කරා මේ ගිය වකවානුවේ. ඉතින් මේ සොලිසිටර් ෆර්ම්ස් ගොඩක් ඉන්නවා, ලීඩින් සොලිසිටර් ෆර්ම්ස් ඉන්නවා. ඉතින් මමත් ගොඩක් කට්ටිය මගේ යාළුවන්ට කතා කරා. ඉතින් ඒගොල්ලන්ගේ මතයත් අපි වොයිස් එක රේස් කරන්න ඕනේ මේකට අගේන්ස්ට්. ඒ කියන්නේ අපිට මේ ILR එකක් ඒගොල්ලෝ දාන්නේ තාම වයිට් පේපර් එකේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ඒක කරයි කියලා බට් වෙනවා නීති රීති එංගලන්තෙන් අපි දානවා නම් ඒකට අපිට නවත්තන්න කියන්න අපිට වොයිස් එක රේස් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මම හිතනවා 25000 කුල ෆන්ඩ් එකක් එකතු කරන්න හදනවා ඒගොල්ලෝ. ඒ 25000 ෆන්ඩ් එක එකතු කරලා ෆර්ම් එකකට දීලා අපි එතන කන්සල්ටේෂන් එකක් හරි මොකක් හරි නඩුවක් හරි දාලා ඔයා හිතනවාද ඒක අපිට සාර්ථකත්වයක් ලබා ගන්න කියලා. මම ඊට වැඩිය හිතන්නේ අපිට පුළුවන් ඊට වඩා හොඳ වොයිස් එක රේස් කරන්න. ඉතින් අපිට එකතු වෙලා අපිට පුළුවන් අපේ ඉන්න ලෝ සොසයිටිස් අපේ ලෝයර්ස්ලාට ශ්‍රී ලංකන් ලෝයර්ස්ලාට මෙහෙ UK ඉන්න හැමෝටම එකතු වෙලා පුළුවන් අපිට පුළුවන් වොයිස් එකක් නගන්න. ඒ කියන්නේ ඒක මම හිතන එක ලොකු ප්‍රතිඵලයක් කියලා. මම දීර්ඝ සාකච්ඡාවක් කරා මේ ඇඩ්මින් එක යාටත් පැහැදිලි වුණා. මම යාට කිව්වා පැහැදිලි කළා මට හැංගෙන දේ. ඊට පස්සේ එතුමා ඇත්තටම ගොඩක් දින පිළිගත්තා. මේක ඇත්තටම යාට ආපු දෙයක්. ඒගොල්ලෝ ගෲප් එකක් ක්‍රියේට් කරා. පස්සේ ගෲප් එක ලොකු වුණා. ඊට පස්සේ හින්දා තමයි ඒගොල්ලෝ මේක අප්‍රෝච් කරේ. ඉතින් මම කිව්වේ සල්ලි ඉස්සරගත්තු ප්‍රශ්නයක් කරා මෙතන. ඒකින්ද මේක මම හිතන්නේ කවුරුත් අපේ සොලිසිටර් කෙනෙක් සල්ලි ඉල්ලයි කියලා මේ වොයිස් එක රේස් කරන්න. මොකද අපි ලාංකික වෙනගෙන මේ නැගිටින්න මේ අවස්ථාවේදී ILR එක වෙනුයි. ඉතින් ඒකින්ද මගේ ඔපිනියන් එක. ඔබලට හිතෙනවා නම් මම මේ කියන දේ වෙනසක් තියෙනවද කියලා. ඔබලගේ ඔපිනියන් එක මොකක්ද කියලා. මම දැක ගොඩක් දෙනෙක් වීඩියෝස් දාලා තිබේ සම්බන්ධව තව අපිට ෆන්ඩ්ස් එන්න ඕනේ කියලා. මම මගේ මතකේ නම් 25000ක් එකතු කළා අපි එතන ගිහලා කන්සල්ටේෂන් එකක් ගන්න කිසිම පළක් වෙන්නේ නැහැ කියන එක තමයි. ඒතර වොයිස් එකක් රේස් වෙන්නේ. අපි වොයිස් එක රේස් වෙනෝනේ අපේ කමියුනිටි එකෙන් වොයිස් එක රේස් වෙනෝනේ. අපිට පුළුවන් නම් අපිට ඉන්දියන්ස්ලා පාකිස්තානෙත් මේකට අහුල් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක තමයි හොඳම වොයිස් එක රේස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔබගේ මං කිව්වාගේ වැඩි වෙලා මං ගන්න ඔබගේ මතය මොකක්ද කියලා මට ප්‍රකාශ කරන්න. ඉතින් මමත් හැමරිස්සම ඉන්න ඕන දෙයකට මං එදත් මං අතර මේ නඩිබින කො මං ඕනලා ඉන්නවා මේ සම්බන්ධව කතා කරන්න. ඉතින් මම මනෝජ් රම්බඩවලගේ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට හිතෙනවා නම් මොකක්ද ඔයගොල්ලන්ගේ මේකට අපි කරන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න මම මනෝජ් රම්බඩවලගේ. සුබ දවසක්.